දන්නවද ලක්ෂ 40ක ටියුෂන් පේමන්ට් එකක් ලක්ෂ 20කට අඩු කරගෙන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඒ විතරක් නෙවෙයි මන්ත්ලි ලක්ෂයක ලිවිං කොස්ට් එකකුත් හම්බ වෙන ගමන්. ඇත්තට ලක්ෂ 40ක ටියුෂන් පේමන්ට් එකක් ලක්ෂ 20කට අඩු කරගන්න? ඒ කියන්නේ 50% ස්කෝලර්ෂිප් එකක්නේ. ඔව්. අපි අද කතා කරන්නේ ලෝකේ කිසිම රටකට කම්පෙයාර් කරන්න බැරි ජපානයේ කියෝතෝ වල තියෙන හොඳම යුනිවර්සිටි එකක මාස්ටර් ප්‍රෝග්‍රෑම් ගැන. අපි මේ කතාව මෙහෙම පටන් ගමු. ලංකාවේ ඕනෑම බැචලර් එකක් කරලා තියෙන ස්ටුඩන්ට් කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් බෙස්ට්ම ඔප්ෂන් එක. නදීෂා දැන් ඔයා කිව්වනේ මේක බෙස්ට්ම ඔප්ෂන් එක කියලා. ජපානයේ මෙච්චර යුනිවර්සිටිස් තියෙද්දි ඇයි මේක බෙස්ට්ම ඔප්ෂන් එක වෙන්නේ? මොකද ජපානයේ පළමු IT වෘත්තීය උපාධි පාසල මේක. මෙහි උගන්වන්නේ නිකන් තියරි විතරක් නෙවෙයි. ඉන්ඩස්ට්‍රි එකට කෙලින්ම ඕනි කරන applied information technology. නදීෂා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය මාස්ටර් එක කරන්න ජපන් භාෂාව ඕන වෙනව ඇති නේද? ඕක හැමෝටම තියෙන ප්‍රශ්නනේ ජිතාරා. ජපාන් යන ජැපනීස් ලැන්ග්වේජ් එක ඕනද කියන එක. කොහෙත්ම නැහැ. මේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් ෆුල් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. දැන් ඔයා කිව්වා මාස්ටර් එක කරන්න ජපන් භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මාස්ටර් එක ඉංග්‍රීසි මීඩියම් නිසා මේක කරන්න IELTS නම් අනිවාර්යෙන් අවශ්‍ය වෙනව ඇති. අන්න ඔය ඇහුවා හොඳ ප්‍රශ්නයක්. ස්ටුඩන්ට්ගේ බැචලර් එක ඉංග්‍රීසි මීඩියම් නම් IELTS වේව් ඔෆ් එකක් හම්බ වෙනවා. මට දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොනවද එතකොට ස්ටුඩන්ට්ස්ට හම්බෙන ස්කෝලර්ෂිප්ස්? ඔව් ජිතාරා. මම කලින් කිව්වා වගේ 50% ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා. ඊට අමතරව ජසෝ කියන ස්කෝලර්ෂිප් එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ට හම්බ වෙනවා. ජිතාරා ඔයා හිතන්නේ මේ ගාන කීයක් කියලාද? ජපනීස්ෙන් 48000. ජපනීස්ෙන් 48000 කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් ගත්තාම ලක්ෂයකට කිට්ටු වෙන ගානක් ජිතාරා. වාව්! ඔයා කියන විදිහට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ට මේ යුනිවර්සිටි එකෙන් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. එතකොට මේක UGC approved යුනිවර්සිටි එකක්ද? අනිවාර්යෙන් මේක UGC approved යුනිවර්සිටි එකක්. ඔය ඔක්කොමත් හරි. එතකොට මාස්ටර් එක ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ? ඒක තමයි හොඳම කොටස ජිතාරා. මාස්ටර් එක කම්ප්ලීට් කරාට පස්සේ හැමෝටම අවුරුද්දක ජොබ් හන්ටින් වීසා පීරියඩ් එකක් හම්බ වෙනවා. ඒ වගේම ජපානයේ වගේම ලෝකයේ හොඳම IT සමාගම් වලට යන්න 90%කට වැඩිය ජොබ් ප්ලේස්මන්ට් රේට් එකක් KCJ යුනිවර්සිටි එකේ තියෙනවා. ජොබ් හන්ටින් වීසා පීරියඩ් එක කම්ප්ලීට් කරාට පස්සේ තමන්ගේ තියෙන ස්කිල්ස් අනුව අවුරුද්දේ සිට අවුරුදු 5 දක්වා වර්ක් වීසා එක ගන්නත් chance එක තියෙනවා. කැම්පස් එක නම් මරු. හැබැයි ඉතින් ඕවට වීසා ගන්න එක ලේසි නැහැනේ. අන්තිමට සල්ලිත් ඉවර වෙලා වීසා එකක් නැති වුණා. අන්න එතනදි තමයි ජිතාරා ඇබෙක් ප්‍රීමියර් කියන කම්පැනි එක වැදගත් වෙන්නේ. ඇබෙක් ප්‍රීමියර් කියන්නේ? ජිතාරා දන්නවද ඇබෙක් ප්‍රීමියර් ආයතනය අවුරුදු 15ක ඉඳලා KCJ විශ්වවිද්‍යාලයට ස්ටුඩන්ට්ස්ලා එවනවා කියලා. ඉතින් වීසා සක්සස්ද? මොනවද ජිතාරා මේ අහන්නේ? සක්සස්ද කියන්නේ KCJ විශ්වවිද්‍යාලයට ඇබෙක් ප්‍රීමියර් හරහා යන හැම ස්ටුඩන්ට් කෙනෙක්ගේම වීසා සක්සස් රේට් එක 100%. ඒ කියන්නේ ගේම් එක ෂුවර්.